රටක් හැටියට නැගිටින්න නම් අපි ඔක්කොම එකතු වෙන්න එපැයි. ජාති කුල ගෝත්‍ර ભેදයක් නැතුව, ආගම් ભેදයක් නැතුව, ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව අපට වැඩි හැකි වීරිය වඩමින් නොගත් උත්සාහයක් ගනිමින් නොකරපු හොඳ වැඩ හෙට වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන් අපි කරන්න මහන්සි ගන්න ඕන. එහෙම හැදෙන්නේ නැතුව පුතා මොකා රජ වුණත් මේ රට හදන්න බෑ. සක්‍ර දේවේන්ද්‍රයාට එන්න කියාපන්කෝ බලන්න. සක්‍ර දේවේන්ද්‍රයා ආවා දිව්‍ය සභාව අරගෙන ලංකාවේ උන් එක්ක බෑ. ඇයි? මේ අය ධර්මානුකූල වෙනකන් මේ අය මතින් සමාජයක් හදන්න බෑ. දිව්‍යාංගනාවොත් දූෂණය කරලා නතර වෙන්නේ ආවොත් නා. ඔව් ආයක දෙකක් නෑ. දිව්‍ය පුරුෂයෝ ආවොත් එහෙම ගෑනු ගහගෙන මැරනවා අරකව බෙදා ගන්න. ඔව් මේ පහුගිය කාලේ එක පන්සලක හාඳුරු කෙනෙක් බෙදා ගන්න ගෑනු දෙන්නෙක් ගහගෙන. පිරිමියෙක් නම් කමන්නේ පුතේ හාඳුරෝ. ගෑනු දෙන්නම වැරදීමකින් එක දවසේ ඇවිල්ලා. ඔව් නුවර පැත්තෙත් ඇති. ඔව් මුන්දලා දන් දෙන්න යනවා කියලා මන් දන්නවනේ. යන විදිය සමහර පන්සල් වල අධිපති ගෑනු. මන් දවසක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට බැන්නා. ඔබ වහන්සේ බණක් කියවනවා නම් කියවන්න හාඳුන්නේ කොන්ද පණ ඇතිව කිව්වා. අය මොකාගෙන්වත් අවසර ගන්න ඕනද ඔබ වහන්සේගේ පන්සලේ බණ කියන්න? ඔබ වහන්සේ මතනේ දායක සභාව ක්‍රියා කරන්නේ. ඒ වුණාට අපේ ආමුදුරුවනේ ලොකු පාසකම් මගෙන් අහන්න ඕනේ. මම හොය ඒකිට විහාරාධිපති ඔබ වහන්සේද? කොන්ද පල් නැති වැඩ කරන්නේ නැතුව හාඳුන් නිකන් ඉන්න කිව්වා මම. ඔව්. ආමුදුරු ඍජු ප්‍රතිපත්තියක ඉන්න ගමේ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ උත්තම පුරවැසියා. ඒ මිනිස්යාගේ අනසක යටතේ ගම හසුරුවන්න දෙපැයි ආධ්‍යාත්මේ. ඒ වාසට රින්ගන්න යන්න ඕනේ. දුරින් ඉන්න ඕනේ. අත් පසෙහි කියලා තියෙන්නේ. අතේ දුරින්. අතේ දුරින් ඉන්න. ඈතින් ඉන්න. ඕනෑවට වඩා කිට්ටු වෙන්න යන්න එපා. ඕනෑවට වඩා ළඟට ගන්න එපා කියන වස්තු තියෙනවනේ නේ. ගින්දර, සර්පයා, රාජකුමාරයා, හාමුදුරු. ඇයි? මේවා ඕනෑවට වඩා ලම් වෙච්ච ගමන් විනාශ වෙනවා. ඒ හින්දා තමයි ඈතින් තියන්න කිව්වේ. දුරින් තියාගෙන ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න. එතනින් එහා යන්න එපා. එඳා ඔබ දිහා බලන්න, බලලා නිවැරදි ගමනක් යන්න. මෙච්චර කාලයක් නොකරපු පව් නොකරන්න, කරපු පව් සම්පූර්ණයෙන් නවත්තන්න. අපිට මහතුරුනේ බැරි වෙලා තියෙන ඒක. දැන් පහුගිය දවස්වල ආවනේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා එකක්. නේ? එතකොටම පොඩි කුලප්පුවක් හැදීගෙන ආවා. අගමුල පටලවාගෙන පොලිස් නිලධාරියෝ පොලිස් නිලධාරියන්ගේ හිතේම තියෙන්නේ මේ වාහනවල කෑලි ගලවන එක. ක්ලීන් ශ්‍රී ලංකා ඒක. මහවැලි ගඟ වතුර බෝතල් වලින් පිරිච්ච ආදෙන්, ප්ලාස්ටික් වලින් පිරිච්ච ආදෙන් නගරෙන් එන කුණු ඔක්කොම මහවැලි ගඟේ පිරුණා. දැන් වාහනේ ස්ටිකර් ගහන්න බෑ. ඉස්සර වෙලා කරන්න ඕනේ මොකද්ද බලන්න ඕනේ. ඉස්සරලා කරන්න ඕනේ මොකද්ද කියලා. සංකල්පේ එනකොටම පටන් ගන්නෙ හූරා කණ්ඩ ලේසි වැඩක් අල්ලන්න. ඒකයි උතන තියෙන්නේ. එහෙනම් අවබෝධය අපිට
එක එක්කෙනාගේ භූමිකාව ඇතුලේ ගොඩනගා ගන්න වෙනවා. කළ පව් නවත්තන්න ඕනේ. කළ වැරදි නවත්තන්න ඕනේ. රටක් හැටියට අපි කළ වැරදි තියෙනවා. ඒවා නුවණින් දැකලා නවත්ත ගන්න ඕනේ. ජාතියක් හැටියට කළ වැරදි. රටේ තනි පුරවැසියෙක් හැටියට ඔබ කළ වැරදි. පවුලක සමාජිකයෙක් හැටියට ඔබ කළ වැරදි. තාත්තා හැටියට කරන්නට හොඳ නැති වැරදි. අම්මා හැටියට කරන්න හොඳ නැති වැරදි. මේ විදිහට එක එක්කෙනාගේ භූමිකා දිහා බැලුවාම අපිට කරන්න හොඳ නැති දේ අපි කරලා තියෙනවා. ඒකෙන් අපි විනාශ වෙලා බව පේනවා. ඒ විනාශය නතර කරලා පැහැබර ගමනක් යන්න නම් ලස්සන ශ්‍රී ලංකාවක්, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්, සාමකාමී නිවුණු පුණ්‍යවන්ත ශ්‍රී ලංකාවක් හදන්න නම් කළ පව් නවත්තන්න ඕනේ. එතකොටයි මේ ලංකාව නිර්මාණය වෙන්නේ. එහෙම පාපයෙන් තොර මිනිසුන් පටන් ගන්න ඕනේ අලුත් වැඩ. අලුත් වැඩ නොකළ හොඳ දේ කරන්න ආරම්භ කරන්න ඕනේ. සම්වර්ධන සැලසුම් පටන් ගන්න ඕනේ. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවිල්ලා ඒක නේද කරේ? දේවානම්පියතිස්ස මහා නරේන්ද්‍රයාව පාපයෙන් මුදවාගෙන බුද්ධියෙහි පිහිටුවලා ඔහු හරහා රටවැසියන්ට ධර්මයේ දේශනා කළා. ඔහුගේ අනසක මත රටවැසියා ඒ බණ ඇහුවා. ධර්මයෙන් පෝෂණය වුණා. ඒ ධර්මයෙන් පෝෂණය වෙලා කරපු පව් නවත්තලා නොකරපු පව් නොකර ඉන්න තලයේ පිහිටියා. ඒ ගමන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඉන්දියාවට දූතයෝ ආවලා කර්මාන්ත 64ක් අරන් ආවා ලංකාවට. කර්මාන්ත 64ක් අරන් ඇවිල්ලා ඒ 64ක් වූ කර්මාන්ත මේ ලංකාවේ පිහිටෙව්වා. පිහිටවලා ඒ මතින් ලංකාව ස්වයංපෝෂිත කළා. ඒ ස්වයංපෝෂිත ශ්‍රී ලංකාව පින්නතුනේ ලෝකෙට කණ්ඩ දීලා තියෙනවා. ලෝකේ උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දීය සාගරයේ මුතු ඇටේ ශ්‍රී ලංකාව. බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව. පෙරදිග ලෝකේ ධාන්‍යාගාරයේ ශ්‍රී ලංකාව. ලෝකේ වන්දනා කළා. ඊර්ෂ්‍යාකාරයෝ මේක උදුරගන්න නාවිට ඔට්ටු වුණා. ඇයි? ලෝකේම ශාස්ත්‍රීය රට අපි හින්දා. ඒක තේරෙන්නේ මේකේ ඉන්න මෝඩ ජාතියට. පාලකයන්ට තේරෙන්නේ, රාජ්‍ය සේවකයන්ට තේරෙන්නේ, බොහෝ පූජකයන්ට තේරෙන්නේ, බොහෝ රටවැසියන්ට තේරෙන්නේ. බිහි වෙන අහිංසකයා මේ රටේ අශීලාචාර ලෝකයට බිලි වෙනවා. ඒ හින්දා නොගත් උත්සාහයක් ගෙන පින්නතුනි හොඳ දේ ආරම්භ කරන්න කරගෙන ආපු ජාතික ආගමික සංස්කෘතික ජාතික යහපත් වැඩපිළිවෙළවන් නිර්මාණශීලීව ඉදිරියට අරන් යන්න වීරිය කරන්න. ඒක තමයි සතර සම්‍යක්පදාන වීරිය. මිනිහෙක් වඩන්න ඕන වීරිය. චූටි එකාගේ ඉඳලා නාකියා දක්වාම මේක පොදුයි. ඒකට ස්ත්‍රී පුරුෂ භාවයක් බලන්නේ. එහින්දා දරුවෙනි, ගැටවරයිනි, තුරුණු දූවරුනි, පුතුණුවරුනි, වැඩිහිටි දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, ඔබට මට අපට හැමෝටම මේ උපම් මනුස්ස ජීවිතය ආලෝකමත් කරගෙන රටට ජාතියට ආගමට දහමට පිරිමැහෙන මිහිතලයට බර නැති උතුම් මිනිසෙකු වන්නට වීරිය වඩන්න. එතකොට සැනසීමෙන් සැපසේ ජීවත් වෙන්න වාග්ය ලැබෙනවා. ව්‍යග්ගපජ්ජ පරම්පරාවට බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා උත්ථාන සම්පදා උත්සාහයෙන් හම්බ කරගත්ත දේ. උත්සාහයෙන් ලැබපු සම්පත්තිය ආරක්ක සම්පදා රැක ගන්න ඕන. අපි රැකලා නැහැ නේද? අපි රැකලා නැහැනේ. ඒකයි මේ තියෙන්නේ. ලංකාව රැකලාද තියෙන්නේ? පාරිසරික වශයෙන් රැකලා නැහැ. ආගමික වශයෙන් රැකලා නැහැ.
ජාතික වශයෙන් රැකලා නැහැ. ආර්ථිකමය වශයෙන් රැකලා නැහැ. සෞඛ්‍යමය වශයෙන් රැකලා නැහැ. දේශපාලනික වශයෙන් රැකලා නැහැ. සෞන්දර්යාත්මක වින්දනීය විද්‍යාවක් යටතේ අපි රැකිලා නැහැ. ඒ නොරැකිච්ච නිසාම පුජ්‍යලයා රැකිලා නැහැ, ආරක්ෂා වෙලා නැහැ. පවුල රැකිලා නැහැ, ආරක්ෂා වෙලා නැහැ. සමාජය රැකිලා නැහැ, ආරක්ෂා වෙලා නැහැ. රට රැකිලා නැහැ, ආරක්ෂා වෙලා නැහැ. මේවා එකින් එකට පදෙන් පදයට විස්තර කරන්න ඕනේ. ඔබට හිතලා බලලා හැදෙන්න පුළුවන්. ගෙදරට හම්බෙන පඩියට එපැයි රැකෙන්න. අවශ්‍යතා අපිනේ හදාගන්නේ. නේද? අනවශ්‍ය වූ අවශ්‍යතාවයන් අපි හදාගන්නවා. හදාගෙන ඒ වෙනුවෙන් ඔට්ටු වෙනවා. හැබැයි හම්බෙන දේ මත ඒ අවශ්‍යතා ඔක්කොම පියවන්න බෑ. අනවශ්‍ය වුණේ අවශ්‍ය කරගෙන ඉන්නේ. නේ? ගෙදර ගෑනිත් උදේට කඩෙන් කනවා, ළමයි දෙන්නටත් කඩෙන් අරන් දෙනවා, මිනිහත් කඩෙන් කනවා. රුපියල් 2000යි. 1000න් පියවන්න තිබ්බ වැඩේ පුතා. 1000න් පියව ගන්න තිබ්බ වැඩේ. හාල් මැස්ස 3-4 දෙනෙක් බැදලා සම්බෝල චුට්ටක් හදාගෙන කැකුළු හාල් හුඬු 3ක් ලිපේ තියාගත්තා නම් මේ පවුලේ උදේ වේල පිරිමහ ගන්න තිබ්බ රුපියල් 1000කින්. හැබැයි ඔක්කොම කඩෙන් කන්න ගිහිල්ලා 2000යි. චූටි එකා කියනවා වතුර බොන්නත් බෑ කොකා කෝලා බොන්නේ කියලා. ඊට පස්සේ මේකි ස්කූටරෙන් බැහැලා කඩේ මුදලාලිට කෑම පෙට්ටි දෙක දීලා කියනවා මේවට කෑම දාලා දෙන්න. මොනවද නෝන මහත්තයා ඕනේ? පොඩි කෑමුණු දිහා බලලා අහනවා මොනවද ඕනේ? ඌ කැමති දේ දෙන්නේ. මං කැමති දේ නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඒකනේ ඉතින් හොඳ. ඌ කැමති දේ. ඌ කැමති දේ දෙන්න බැරි වෙන දාට. ඌ නොකල් වයසේදී ඊට පස්සේ ගෑණියක් ඉල්ලනවා. හෝටලයක බුදියන්න යන්න ඉල්ලනවා. මියුසිකල් එකට යන්න ඉල්ලනවා. අහල පහල උන්ට ගහන්න අවසර ඉල්ලනවා. මට මේ ඉස්කෝලේ බෑ අහවල් ඉස්කෝලේට යන්න ඕනෑ කියලා ඉල්ලනවා. කොහොමද දෙන්නේ? පුළුවන්ද දෙන්න? කොහොම හරි දෙන්න වෙනවා. දුන්න නැත්තම් සියදි විනාසා ගන්නවා. ඒ ක්‍රමේනේ තියෙන්නේ. ළමයට දරන්න බෑ ෆෝන් එක. ගෑණිට දරන්න බෑ ෆෝන් එක. මිනිහට දරන්න බෑ ෆෝන් එක. ෆෝන් බිල් විතරක් ගෙවනවා මාසෙට 60000ක් විතර. ගෙදර ආදායම 60000යි. කොහොමද පුතේ ආරක්ෂා කරගන්න? පුළුවන්ද? බෑ. මේ විනාශෙනේ තියෙන්නේ. තමන්ගේ ප්‍රමාණය දන්නේ නැහැ. ගුණය දන්නේ නැහැ. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජේ චතුත්තම්පි නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. අපේ පාර්ලිමේන්තුවටවත් තිබ්බේ නැහැ. හැබැයි මහාචාර්යවරු ආචාර්යවරු පඬිතුයෝ හිටියේ. බූවල්ෙන් තලන්න එපැයි බොල මුත්‍රා කරලා. කාලකන්ණි જાතියට. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජේ. හම්බ කරන ධනය 4කට බෙදන්නලු. බෙදලා එක කොටසක් පරිභෝජනය කරනවා. කොටස් දෙකක් ධන උපයන්න යොදවනවා. ධනය උපයන්න යොදවනවා. එක කොටසක් නිදහම් කරනවා. පොතේ දානවා. හංගලා තියෙනවා. තැම්පත් කරනවා. මොනවටද? ආපදාසු භවිස්සති. හදිසි කරදරයක් වුණොත් ගන්න. අපි ගම් වතුර ගලනකොටම ඉන්දියාවට යනවා.
භූමිකම්පාව එනකොටම චීනෙට යනවා. නියඟේ එනකොටම ජපානෙට යනවා. වසංගතයක් එනකොටම ඇමරිකාවට යනවා. මෙවුන්ගේ අතේ පොල් කට්ට හැම වෙලාවෙම. හිඟන වල් ජාතිය. ජනාධිපති අගමැති ඇමති මණ්ඩලේ පොල් කටු තියාගෙන ඉන්නේ. හිඟා කණ්ඩයන්. ඒ හිඟන්නන්ගේ රටවැසියොත් එහෙමමනේ. හිඟා කනවා. හෙට නවත්තමු බලන්න අස්වැසුම දෙන්නේ. මෙවුන් මැරෙනවා අස්වැසුම දෙන්නේ නැහැ කියනකොට මෙවුන් මැරෙනවා ආණ්ඩුව පෙරලනවා. දැන් මේ මහවත්තේ නැද්ද අස්වැසුම නැති අය? අස්වැසුම නැති දුප්පත් අය නැද්ද මේ මහවත්තේ? ඉන්නවා. ඒ උන් ජීවත් වෙන්නේ. මේ මහවත්තේ හොරට අස්වැසුම ගන්නෙ උන් නැද්ද? 4න් 3ක්ම හොරු. මේ මෙතන ඉන්නේ. අස්වැසුම කනවා නම් උපදින්නේ නිරේ. ඔව්. උපදින්නේ නිරේ හොරට කන්නේ මේ. සමස්ත රටවැසියාගේ මේක වංචා කරලා හොරට කනවා. නෑ හාමුදුරු නැත්තේ නෑ. ඔබ ලියාපදිංචි වෙච්ච දවසේ ඔබ සුදුස්සෙක් කියලා පෙන්වන්න බොරුනේ ඔක්කොම ලියලා දුන්නේ. ඇති වත්කම් හැංගුවානේ. නැති දුප්පත්කම් පෙන්නුවානේ. පෙන්නලා ඕක අරගෙන කනවට වඩා හොඳ නැද්ද කක්කුස්සියකට බහැලා බාල්දියකට ගත්තා නම්. නීච පෙරේත ගති මේ රට තුල තියෙන හින්දා දේශපාලඥයාගේ රාජ්‍ය සේවකයාගේ අවශ්‍යතාවයට සමෘද්ධි නියාමක මහත්තයා බත් කන්නේ යම් ගෙදරකින්ද ඒ පවුලේ උන්ට අස්වැසුම තියෙනවා. යාළු වෙලා හිටියොත් ගෑණියෙක් එක්ක අස්වැසුම. මේකට හිස්වැසුමක් නැහැනේ ඔළුව තියෙන්න එපා. ඔළුව නැහැ. නීතියත් එහෙමයි. යාළුවා කවුද මිත්‍රයා කවුද බලවතා කවුද අතමිට ඇත්තා කවුද ඒ කාට වැඩි සැලකිල්ල. පූජ්‍ය පක්ෂෙත් එහෙම තියෙනවා. ධනවතා එනකොට හාඳුරුව නැගිටිනවා. දේශපාලඥයා එනකොට බලවතා එනකොට නැගිටිනවා. ඒ තරමට පුතා බොහෝ තැන මන් දැකලා තියෙනවා. වේදිකාවේ පල්ලෙහා හාඳුරුවරු උඩ බලාගෙන ඉන්නවා. මිනි මරුව වේදිකාව උඩ ඉඳගෙන ප්‍රතිහාර්ය පානවා. ලැජ්ජය බෑ. ඒ තරම් සමාජයේ පල්ලෙහා වැටිලා. අපි රැකලා තියෙන්නේ මොනවද? රැකලා නැහැ. ඒ හින්දා දැන් හරි සිහිය පිහිටුවාගෙන වෙන්න තියෙන જાති ඔක්කොම වෙලා ලෝකේම නින්දාවටපත් වෙලා විඳින්න තියෙන දුක් අනන්තයට විඳින මේ ජන සමාජයේ ඔබ ප්‍රායෝගිකව දැකලා තියෙන මේ අත්දැකීම් මත නැවත අතීතයේ අපේ මුතුන් මිත්තෝ හැදූ ශ්‍රී ලංකාව නිර්මාණය කරන්නට ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව කරන්න බුදුන්ගේ දේශය නිර්වාණගාමී පුණ්‍යවන්ත මිනිසුන්ගේ රටක් කරන්න සෞභාග්‍යයෙන් සපිරි නිවහල් දේශයක් හැටියට ගොඩනගන්න ඔබ හැම දෙනාම එකට එකතු වෙලා තම නැන පමණින් තම හැකි අයුරින් මේ රට වෙනුවෙන් දායක වෙන්න බලන්න රකින්න තියෙන උතුම් ගුණ ආරක්ෂා කරන්න. ඒකයි වටින්නේ. 3 කල්යාණ මිත්තතා. ඒකට පුතා මෛත්‍රිය ඕන, මිතුරු බව ඕන. අපේ ප්‍රතිලාභ මේ ලෝකේ කවුරු භුක්ති විඳත් ඒ දිහා සතුටින් බලන්ද අපි මැලි වෙන්න හොඳ නැහැ. ඒ කලන මිතුරු දම ආරක්ෂා කරන්න ඕනේ. මං චූටි කාලේ අපේ
බහුතරයක් රෝහල් වල හිටියේ දෙමළ දොස්තර මහතුරුමයි. ලංකාවේ මුල් කාලේ හිටියේ දෙමළ දොස්තර මහතුරු බහුතරයක්. මම හිතනවා 90ක් තරම්. දැන් වගේ නෙමෙයි. හැබැයි මිනිස්සු ෆුට් සයිකලේ ලෙඩාගේ ගෙදරටත් එනවා. මට හොඳට මතකයි මං චූටි කොල්ලා කාලේ අපේ තාත්තා අසනීප වෙලා කළු පාට දොස්තර මහත්තයෙක් හිටියා දෙමළ එක්කෙනෙක්. ෆුට් සයිකලේ පැදගෙන කිලෝමීටර් 4ක් අපේ ගෙදරට ආවා. තාත්තව බලන්න. ඇවිල්ලා බෙහෙත් ටික ලියලා බෙහෙත් පෙති දීලා ගියා. බලන්න. දැන් දොස්තර ගාවට යන්නත් ඕනේ, යන්න ටිකට් කඩා ගන්නත් ඕනේ. ටිකට් කඩාගෙන ගිහිල්ලා ඉවරලා ලියලා දෙන බෙහෙත් අට්ටෝරුව උගෙම ෆාමසියට ලියන්නේ ඒකට 10-15000 දෙන්නත් ඕනේ. බැරි වෙලාවත් සැත්කමක් තිබ්බොත් එහෙම ලක්ෂ 50ක් හොයන්නත් ඕනේ. බේරෙන්න නම් පුදුම මිතුරුකමක් තියෙන. පුදුම මිතුරුකම සීරි මාංශත් එක්කන් උරා බොනවා බලන් මදුරුවා. ඒවට දාන්න දැල් නැහැ. ඒවට දාන්න දැල් නැහැ. ඒ දැලට තමයි රාජ්‍ය ප්‍රතිපත්ති තිබ්බේ. ආයතන සංග්‍රහයන් තිබ්බේ. නීති රීති තිබ්බේ. ඔය රැකියාව කරනකොට දිවුරුම් දෙන දිවුරුම් ප්‍රකාශයක් තියෙනවා. මෙතන ඉන්න එක රාජ්‍ය සේවකයෙක්වත් අසං කරපු දිවුරුම් ප්‍රකාශය කියවලා තියෙනවද? එක මිනිහෙක්වත් කියවලා නැහැ. ඒකේ තියෙන්නේ පුතා ප්‍රතිපත්ති ප්‍රකාශයක්. මේ රාජ්‍ය සේවයේ පිහිටනකොට Taman සතුව තියෙන වගවීම් වගකීම් යුතුයකම් ඒවට එකඟ වෙලා අසං කරන්නේ. හැබැයි අපි මොනවද වගකීම් මොනවද යුතුයකම් ඒ වෙනුවෙන් වග වෙන්නේ කොහොමද? අපි දැකලා නැහැ. දැකලා නැතුවයි අසං කරලා තියෙන්නේ. රාජ්‍ය සේවයට ආවට පස්සේ ඊට පස්සේ මිනිසුන්ව රිදවනවා. මිනිසුන්ගේ දාසේ කොබ. රාජ්‍ය සේවකයා කියලා කියන්නේ මිනිසුන්ගේ වැඩකරුවනේ. ඒකට රටවැසියෝ පඩි ගෙවනවා. එතකොට ඔබ 16 මිසක් ඔබෙන් සේවය ලබන්න යන මිනිහද 16. ඌව ගණන් ගන්නෑ. ඌව රස්තියාදු කරනවා. ඌට නිඳා කරනවා. උගේ වැඩේ කරලා දෙන්න නැතුව ඌව හූරා කනවා. ඕක කරලා දෙන්න නම් මෙහෙම කරපන්. එමු වල් જાතිය. වල් මම පළාත් සභාවේ සේවය කරන කාලෙත් දැක්කා. ඉස්කෝලේ වැඩ කරන කාලෙත් දැක්කා. වර්තමානයේ මුළු සමස්තයේම වෙන දේ දිහත් මම දැකලා තියෙනවා දන්නවා. දැන් එසේ හූරා නොකන තනක් නැති තරමට පුතා. ඉස්සර ඉස්කෝලෙන් අල්ලස් ගන්න බෑනේ. දැන් අල්ලසා දූෂණ මර්ධනයකේ වැඩ කරන මහත්තයෙකුගෙන් මේ නුවර පැත්තේ ඉස්කෝලේකින් අරන් තියනවානේ ළමයව දා ගන්න අල්ලස්. ඌත් දීලා. හැබැයි එලි කරේ නැ. දීලා හිටියා. එතකොට තමන්ගෙනුත් අල්ලස් ගන්නවා නම් රටේ පුරවැසියාගෙන් කොහොම ගන්නවා ඇද්දයි සිතා. ඒ වෙලාවෙම නේද බෙල්ලෙන් අල්ලලා සේවයෙන් පහ කරන්න වැඩේ කරන්නේ. ජීවිතේටම බලු වැඩ නොකරන්න හිඟා කන්න. හොරුන්ගේ හොරු කම්බ හොරු. මේකේ ඉන්නේ ඒ වාගේ හොර කල්ලියා. අල්ලසා දූෂණයකෙත් ඉන්නේ අල්ලස් ගන්නෙව්. ඒකනේ. එහෙම නිවටයි. එඳ 100 පිහිටුවාගෙන පින්නතුනි මේ රටට ආදරය කරන්න. තමන්ට ආදරය කරන්න. ප්‍රේම කරන්න. පවුලට පඳුරට ආදරය කරන්න ප්‍රේම කරන්න. එතනින් පටන් ගන්න ඕනේ. ගෑණි මිනිහට ආදරය කරන්න ඕනේ, මිනිහා ගෑණිට ආදරය කරන්න ඕනේ, හදාගත්ත දරුවන්ට ආදරය කරන්න ඕනේ. එතකොට දෙමව්පියන්ගෙන් දරුවෝ ආදරය ඉගෙන ගන්නෙ. නැත්තම් පොඩි එකා කොහෙන් ඉගෙන ගන්නද ආදරේ? දෙමව්පියන්ගෙන් ඉගෙන ගන්න. සෙනෙහස ආදරය, ප්‍රේමය, කරුණාව, දයාව, මෛත්‍රිය
මේ උතුම් කල්යාණ මිත්‍ර ගුණ අපි ඒවා ඉගෙන ගන්න. නපුරුකම් තමයි සමාජය ඇතුලේ තියෙන්නේ. මට මතකයි අමරදේව මහත්තයා කියනවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ හිතේ කඳුළු බිඳු රැතනියානේ ඉහ ඉන්දර ඉඳ ඉකි බිඳිනා සඳ ආදර සමරුම් ප්‍රේම පුරානේ ඔබට විරාගිනි නොගෙනේවා ඔබට විරාගිනි නොගෙනේවා තනිකම රජයන පාලු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබේ දිවි අරනේ රුවන් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා මැණික් පහන් වැට දැල්වේවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ පිටු පාලා යන සොඳුරු ලඳුනේලු පුතා යාළු වෙලා හිටපු පෙම්වතාව අතෑරලා හදිසියෙම වෙන පෙම්වතෙක් සමග හාද වෙලා කෙටි කලකදීම කසාද බැඳගෙන පළවෙනි පෙම්වතාගේ දොරකඩින්ම යන්න යනවා. ඒ දර්ශනය දකින පළමු පෙම්වතාගේ හිතේ උපදින සිතුවිලි තමා මේ ගීතේ තියෙන්නේ. බාන්ඩකගේ ප්‍රේමනීය කල්යාණ මිත්‍ර උදාරතර ආචාර විද්‍යාත්මක බව ආධ්‍යාත්මීය බව ඒ තමා සැබෑ මිනිහා. ආ රත්නපුරේ ගොනෙක් මේ ඊයේ පෙරේදා දැක්කනේ ඊයේ. ඈ තමන්ගේ පෙම්වතියව මැරුව හැකිද පුතා? ඈ පෙම්වතියව මැරුව හැකිද? මොකද්ද ඒ ප්‍රේමය? පෙම්වතිය වෙන එකෙක් එක්ක දීග යනකොට ආශිර්වාද කරලා ඇය කනමැන්දුම් වූ දාක ඇය දිහා ආපහු මෛත්‍රියෙන් බලන්න තරම් ඇහැ තියෙන්න ඕනේ. ඒක තමයි මෛත්‍රිය. ඇයට උදව් කරන්න ඕනේ. ඇය වැටිච්ච වෙලාවට. ඇය වරදක පැටලෙන වෙලාවට. ඇයව නිවැරදි කරන්න ඕනේ. ඇයගේ ගමන හදන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. මේ දෙපාර්ශවයේ මෙහෙම වෙන්න ඕනේ. මම දැක්කා එක තැනක ඔය වාගේ බිරිඳ සැමියා පිළිබඳව මෛත්‍රිය වඩනවා. දීපිකා පියදර්ශනේ පිරිද්ද කොහෙද ඒක කියන්නේ? ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා hina වෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න රැට රැට ඊයේ ඉන්දර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට පම් පැදුරේ මටත් ටිකක් ඉදති
ඔය සින්දු අහගෙන ඉන්නකොට මට පේන්නේ නාකි ලොක්කියක් බකල් ගගහ. ඔව් ඔව්. ලොක්කා කල්පනා කර කර ඉන්න තැනට එනවා. ගාට ගාට කියනකොටම මට හිමින් ඇවිත් කියන එක මගේ ඔළුවට එන්නේ. මට දැනෙන්නෙම මෙහෙම දෙපැත්තට කිර කිරා ඇවිල්ලා කල්පනා කර කර ඉන්න ලොක්කාගේ හුදකලා බව නැතිකරන්න. දැන් මේ ගෙවල් වල නෑ මේ මිතුරුදම නෑ. ලොක්කි සිල් ගන්න යනවා ලොක්කා දෙවේලම බඩගින්නේ. මේ උන්දට හම්බෙනවනේ උපාසක දානේ. උන්ද ගහලා අරිනවා. ලොක්කට එන ගැහුවත් කමක් නෑ. පතිවෘතා සීලයලු. තියනවා පතිවෘතා.